සමහර මිනිස්සු ඉන්නවා දෙවියෝ වගේ. මට එක කපල් එකක් හම්බුණා. ඒ wife and husband. ඉතින් වයිෆ්ට වෙන අනියම් සම්බන්ධතාවයක් තිබිලා වයිෆ් ගෙදරින් පැනලා යනවා. ඒ වෙනකොටත් එයාට අවුරුදු මං හිතන්නේ 10ක විතර පුංචි පුතෙක් ඉන්නවා. ඉතින් මේ වයිෆ්ගේ පැනලා යාම හින්දා හස්බන්ඩ් ගොඩක් දුකින් ඉන්නේ. ඉතින් හස්බන්ඩ් මේ කතාව එයාගේ අම්මට කියනවා. අම්මා කියනවා පුතේ කොහොම හරි වයිෆ් එක්ක ජීවත් වෙන්න. එයා වයි ගෙන්න ගන්න. මිනිස්සුන්ගේ අතින් වැරදි වෙනවා. සමාව දෙන්න පුතේ. ඉතින් ඇත්තටම ඒ මදරින්ලෝ හින්දා ආයි නැවත අර වයිෆ්ට ඒ ගෙදරට එන්න හම්බුණා. ඊට පස්සේ ඒගොල්ලෝ පිටරට ගිහිල්ලා දැන් ඒ ෆැමිලි එක හොඳින් ජීවත් වෙනවා. දැන් ඒ පවුලේ තව දුවෙකුත් ඉන්නවා. සමහර වෙලාවට මිනිස්සු අතර දෙවියොත් වඩිනවා.